අයිබෝන් සුබ දවසක්. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වඩාත්ම අභිරහස් සහ වසාගත් රටවල් අතරින් එකක් වන තුර්ක්මෙනිස්තානය ගැනයි. ඔබ විශ්වාස කරනවද මේ රට වසර 50කට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩවම ගිනිගන්නා ආවාටයක් තිබෙන බව? එය ඩෝටු හෙල් නොහොත් නිරයේ දොරටුව ලෙස ප්‍රසිද්ධ වී තිබෙනවා. ඒ වගේම මේ රටේ අගනුවර සුදු මාබල් ගොඩනැගිලි වලින් පිරුණු නගරයක් කියලා තමයි සඳහන් වෙන්නේ. ලෝකයේ වෙනත් කිසිම තැනක ඔබට මෙවැනි දර්ශන දැක ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් අද වීඩියෝෙන් අපි තුර්ක්මෙනිස්තානය ගැන සහ එහි ඇති පුදුම සහගත තොරතුරු කීපයක් විමසා බලමු. තුර්ක්මෙනිස්තානය පිහිටා තිබෙන්නේ මධ්‍යම ආසියාවේය. ඒවට කසකස්ථානය, උස්බෙකිස්තානය, ඇෆ්ගනිස්තානය සහ ඉරානය පිහිටා තිබෙනවා. මෙම රටේ අගනුවර වන්නේ ඇෂ්බෑත් නගරයයි. මෙම රටේ විශාල කොටසක් ආවරණය කරන්නේ කාන්තාරයක් වීම විශේෂත්වයක් ගන්නවා. විශේෂයෙන්ම කරකුම් ඩෙසර්ට් නම් කාන්තාරේ රටේ බොහෝ ප්‍රදේශ ආවරණය කරනවා කියලා තමයි අපට සඳහන් වෙලා තියෙන්නේ. රටේ ජනගහනය මිලියන කිහිපයක් පමණ වුවද රටේ භූමි ප්‍රමාණය ඉතාමත් විශාලයි කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරමු මේ රට ලෝකෙන් වෙන් වී සිටින ආකාරය ගැන. තුර්ක්මෙනිස්තානය ලෝකයේ වඩාත්ම වසාගත් රටවල් අතරින් එකක් ලෙස සැලකෙනවා. විදේශීය මාධ්‍යට සහ සංචාරකින්ට මෙහි ප්‍රවේශ වීම සාපේක්ෂව ඉතාමත් අපහසුයි කියලා තමයි සඳහන් වෙන්නේ. එම නිසාම මේ රට ගැන ලෝකයේ බොහෝ දෙනෙක් දන්නේ ඉතාමත් අඩුවෙන්. අගනුවරන ඇෂ්බෑත් නගරයේ ලෝකයේ වඩාත්ම සුදු මාබල් ගොඩනැගිලි ඇති නගරයක් ලෙස ඉතාමත් ප්‍රසිද්ධයි. නගරයේ බොහෝ ගොඩනැගිලි සුදු පැහැයෙන් නිමව ඇති අතර රාත්‍රී කාලයේ එය ඉතාමත් අලංකාර ලෙස දිස්වනවා. නගරයේ පුළුල් මාර්ග, විශාල ස්මාරක සහ දැවැන්ත ගොඩනැගිලි ඔබට අනාගත ලෝකයකට පැමිණිය යයි හැඟීමක් ලබා දෙනවා. දැන් අපි මේ රටේ ප්‍රසිද්ධම ස්ථාන වෙත යමු. එනම් ඩෝටු හෙල් හෙවත් දරුවාසා ගෑස් ක්‍රේටර් එක. 1971 වසරේ සෝවියට් ඉංජිනේරුවරුන් මෙම ප්‍රදේශයේ ගෑස් ගවේෂණ කටයුතු සඳහා කැණීම් කරමින් සිටියදී භූමිය කඩා වැටි ඒ අවට විශාල ආවාටයක් නිර්මාණය වූ බවට පවසනවා. එම ආවාටෙන් විශාල ප්‍රමාණයකින් ස්වභාවික ගෑස් පිටවෙමින් තිබුණා. විෂවායු පැතිරීම වැළැක්වීමට එම ගෑස් දහනය කිරීමට ඔවුන් තීරණය කළා. එම ගෑස් දහනය කිරීමට තීරණ කළ ඔවුන් දින කිහිපයකින් ගින්න නිවී යනු ඇතැයි සිතුවා. නමුත් සිදු වූයේ ඔවුන් සිතු දෙයට හාත්පසින්ම වෙනස් වූ දෙයක්. එම ගින්න අද වනතුරුත් නොනෙමී දැල්වෙමින් පවතිනවා. වසර 50කටත් වැඩි කාලයක් පුරා අඛණ්ඩව ගිනිගන්නා මෙම ආවාටය ලෝකයේ පුදුම ස්ථාන අතරින් එකක් ලෙස සැලකෙන්නේ ඒ නිසයි. රාත්‍රී කාලයේ මේ දැක ගන්නා විට ඒ සැබෑවින්ම නිරයේ දොරටුවක් මෙන්ම පෙනෙනවා. තුර්ක්මෙනිස්තානය ස්වභාවික ගෑස් සම්පත් වලින් ඉතාමත් පොහොසත් රටක්. ලෝකයේ විශාලතම ස්වභාවික ගෑස් සංචිත කීපයක් මෙහි තිබෙන බව සැලකෙනවා. එම සම්පත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙනවා. මේ රටේ තවද වැදගත් දෙයක් වන්නේ එහි සංස්කෘතිය. තුර්ක්මන් ජනතාව අශ්වයන්ට විශාල ගෞරවයක් දක්වනවා. විශේෂයෙන් අකාල්ටේක් නම් අශ්ව වර්ගයේ ලෝකයේ සුන්දරම අශ්ව වර්ගය අතරින් එකක් ලෙස සැලකෙනවා. මෙම අශ්වයන් තුර්ක්මෙනිස්තානයේ ජාතික අභිමානය ලෙස සැලකනවා. දේශීය ඇඳුම්, සම්ප්‍රදායික නර්තන සහ කාන්තාර ජීවන රටාවද ඔවුන්ගේ සංස්කෘතිය වැදගත් අංගයක් ලෙස සැලකෙනවා. ඉතින් මිත්‍රනි, ලෝකයේ බොහෝ දෙනා නොදන්නා අභිරහස් රටක් වන තුර්ක්මෙනිස්තානය ගැන ඔබ දැනගත්තා. වසර 50කට වැඩි කාලයක් තිස්සේ ගිනිගන්න ඩෝටු හෙල් ආවාටය සහ
සුදු මාබල් නගරය සහ අද්විතීය සංස්කෘතිය නිසා මේ රට ලෝකයේ වඩාත්ම සුවිශේෂී රටවල් අතරින් එකක් බවට පත් වී තිබෙනවා. ඔබට මෙම වීඩියෝ වැදගත් නම් ලයික් කරන්න, ෂෙයා කරන්න සහ මානව ලෝකයේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. නැවතත් තවත් පුදුම රටක් සමග හමු වෙමු. ඔබට ස්තුතියි. සුබ දවසක්.